අන්‍යොන්නසයෝ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලටත් එකතු වෙලා ඉන්නේ ෆොරින් වන් කොරියානු භාෂාව වීඩියෝ පාඩම් පාඨමාලාවත් එක්ක. 안녕하세요. konnichiwa. Hello. එතකොට අපි පහුගිය පාඩමින් එහෙමත් නැත්නම් 20 වෙනි පාඩමින් අපි කතා කරේ කොරියානු භාෂාවෙන් සංඛ්‍යා භාවිතය සම්බන්ධව. එතකොට අද අපි කතා කරන්නේ සතියේ දින මාස සහ ඍතු සම්බන්ධව. එතකොට සතියේ දින හැඳින්වුවොත් කොරියානු භාෂාවෙන් සතියේ දින මේ විදිහට ඉරිදා ඉඳන් අපි සෙන්සුරාදාට යනකම් පෙළගස්සමු. ඉරිදාට කොරියානු භාෂාවෙන් කියනවා ඉරියෝයිල්. ඉරිදාට ඉරියෝයිල්. සඳුදාට වොර්යෝයිල්. සඳුදාට වොර්යෝයිල්. අඟහරුවාදට හ්වායෝයිල්. අඟහරුවාදට හ්වායෝයිල්. බදාදට සුයෝයිල්. බදාදට සුයෝයිල්. බ්‍රහස්පතින්දට මොග්යෝයිල්. බ්‍රහස්පතින්දට මොග්යෝයිල්. සිකුරාදට කම්යෝයිල්. සිකුරාදට කම්යෝයිල්. සෙනසුරාදට තොයෝයිල්. සෙනසුරාදට තොයෝයිල් කියලා හඳුන්වනවා. එතකොට ඉරියෝයිල්, වොර්යෝයිල්, වායෝයිල්, සුයෝයිල්, මොග්යෝයිල්, කම්යෝයිල්, තොයෝයිල් කියලා ඉරිදා ඉඳන් සෙනසුරාදා වෙනකම් පෙළ ගැස්සෙනවා සතියේ දින 7. ඉන් පස්සේ අද දිනය කවදාද කියලා කොහොමද අහන්නේ? ඔනල් මුසන් යොයිල් ඉම්නිකා. ඔනල් මුසන් යොයිල් ඉම්නිකා කියන්නේ අද දිනය කවදාද කියලා තමා ඔනල් මුසන් යොයිල් ඉම්නිකා කියන එකෙන් අහන්නේ. එතකොට අද සඳුදා වේ කිව්වොත් කොහොමද අපි කියන්නේ? අද කියන්න ඔනල් කියනවා. සඳුදාට මොකද්ද කියන්නේ? වොර්යෝයිල්. සඳුදාට වොර්යෝයිල්. ඉම්නිදා කියනවා වේ කියන්න. ඉස්සල්ලා කවදාද කියලා ප්‍රශ්නේ අහන්න ඉම්නිකා භාවිතා කරා. දැන් මෙතන ඉම්නිදා භාවිතා වෙද්දින් වේ කියන්න භාවිතා වෙනවා. ඔනල් වොර්යෝයිල් ඉම්නිදා කියන්නේ අද සඳුදා වේ. එතකොට අද ඊයේ හෙට අනිද්දා කියලා කොහොමද කියන්නේ? ඊයේ කියන්න ඔජේ. ඔජේ. ඔජේ කියනවා ඊයේ කියන්න. ඉන් පස්සේ අද කියන්න ඔනල්. අද කියන්න ඔනල්. අද කියන්න ඔනල් කියලා භාවිතා වෙනවා. හෙට කියන්න නෙයිල්. හෙට කියන්න නෙයිල්. හෙට කියන්න නෙයිල් කියලා භාවිතා වෙනවා. අනිද්දා කියන්න මොරේ. අනිද්දා කියන්න මොරේ. අනිද්දා කියන්න මොරේ කියලා භාවිතා කරනවා. එතකොට ඔජේ, ඔනල්, නෙයිල්, මොරේ කියන්නේ ඊයේ, අද, හෙට, අනිද්දා කියලා. මේ දේවල් වල හොඳට මතක තියාගන්න. මේවා එදිනෙදා භාවිතයට අනිවාර්යෙන් වැදගත් වෙන දේවල් හොඳේ. එතකොට සතියට කොරියානු භාෂාවෙන් චූ කියනවා. සතියට කොරියානු භාෂාවෙන් චූ කියනවා. ගිය සතිය කියන්නේ කොහොමද? ගිය සතිය කියන්නේ චිනාන්චූ. 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 ගිය සතිය කියන්නේ චිනාන්චූ. එතකොට මේ සතිය කියන්නේ කොහොමද? මේ සතිය කියන්නේ ඉබොන්චූ. ඉබොන්චූ. ගිය සතිය කියන්නේ චිනාන්චූ කිව්වා. මේ සතිය කියන්නේ ඉබොන්චූ කියනවා. ඉන් පස්සේ ලබන සතිය කියන්න තාම්චූ. තාම්චූ. ලබන සතිය කියන්න තාම්චූ කියලා භාවිතා කරනවා. ගිය සතියේ කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? ගිය සතියේ. අපි එතෙන්ද යේ කියන නිපාතය එකතු කරපුවාම චිනාන්චුවේ. චිනාන්චුවේ කිව්වොත් එහෙම ගිය සතියේ. චිනාන්චුවේ කිව්වොත් එහෙම ගිය සතියේ. ඉබොන්චුවේ කිව්වොත් එහෙම මේ සතියේ. තාම්චුවේ කිව්වොත් එහෙම ලබන සතියේ. ඉන් පස්සේ මාස කොහොමද හඳුන්වන්නේ? මාස වලට කොරියානු භාෂාවෙන් කියනවා වොල් කියලා. හැබැයි මාස ගණන් වෙන්නේ මෙතනදී මාස ගණන් කරන්නේ චීන සංඛ්‍යාවලින්. ඔයාලට මතක ඇති අපි චීන සංඛ්‍යාවල එකේ ඉඳන් ඉහළට ඉලක්කම් වලට කියන නාමය ඉගෙන ගත්තා. එතකොට අන්න ඒ විදිහට තමයි එකට කියන
ඉල් කියන එක ඉස්සරහට දැම්මා. ඊට පස්සේ මාසය කියන්නේ වොල් කියලා මං කිව්වා මාසය හඳුන්වන්නේ. ඉල් වොල් ඒ දෙක එකතු වුනහම ඉල් වොල් කියන්නේ ජනවාරි. එතකොට දෙකට චීන සංඛ්‍යාව වලින් කියන්නේ ඊ. මාසෙට මොකක්ද කියන්නේ වොල්. එතකොට පෙබරවාරි වලට ඊ වොල්. ඊට පස්සේ තුන්වෙනි මාසය මොකද්ද මාර්තු මාසය. මාර්තු මාසයට තුන කියන්න චීන සංඛ්‍යාව වලින් සම්. සම් මාසය කියන්න වොල් සම්වොල්. සම්වොල් කියන්නේ මාර්තු මාසය. එතකොට ඒ වාගේ තමා ඉල්ලි සම්සා ඕයුක් චිප්පාල් කූ සිප් සිප් ඉල් සිප් ඊ කියන්න 12ට යනකම් අපිට කියන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ඉල්වොල් ජනවාරි, ඊවොල් පෙබරවාරි, සාම්වොල් මාර්තු, සාවොල් අප්‍රේල්, ඕවොල් මැයි, යුක්වොල් ජූනි, චිප්වොල් ජූලි, පාල්වොල් අගෝස්තු, කූවොල් සැප්තැම්බර්, සිප්වොල් ඔක්තෝබර්, සිප් ඉල්වොල් නොවැම්බර්, සිප් ඊවොල් දෙසැම්බර් විදිහට අපිට කියවන්න පුළුවන්. ඉන් පස්සේ ඍතු 4ක් තියෙනවා මේ ලෝකේ. ඔයාලා දන්නවා. එතකොට ඒ ඍතු 4 වසන්ත ඍතුව, රස්නි ඍතුව, සරත් ඍතුව, ශීත ඍතුව විදිහට ඍතු 4 හම්බ වෙනවා. එතකොට කොහොමද කොරියානු භාෂාවෙන් වසන්ත ඍතුවට වසන්ත කාලයට එහෙමත් නැත්නම් හඳුන්වන්නේ? පොම් කියනවා වසන්ත කාලය. එහෙමත් නැත්නම් වසන්ත ඍතුව. වසන්ත ඍතුව වසන්ත කාලය පොම්. යොරම් කියනවා රස්නි කාලය. රස්නි කාලය එහෙමත් නැත්නම් රස්නි ඍතුව යොරම් කියලා හඳුන්වනවා. ඊට පස්සේ කාල් කියනවා සරත් කාලය. එහෙමත් නැත්නම් සරත් ඍතුවට. කාල් කියනවා සරත් කාලය. එහෙමත් නැත්නම් සරත් ඍතුවට. ඊට පස්සේ ශීත කාලයට කියොල් කියනවා. ශීත කාලයට කියොල් කියලා හඳුන්වනවා. එහෙනම් අපි ඊළඟ පාඩමින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.